පාකින්සන් රෝගය අපවෙවුලන කකුල් අකීකරු වෙන මුහුණේ හිනාවන තිවන ස්නායු රෝගයක්. අපේ හෙළවෙදකමේ මෙය කම්පවාත නමින්ද හඳුන්වනවා. නමුත් ඔබ දන්නවද අවුරුදු දහස් ගණනකට කලින් පුලස්තිරිෂි රාවණා බුද්ධදාස රජතුමාගේ පුස්කොළ පොත්වල මේ රෝග ලක්ෂණ ගැන හරියටම ලියවිලා තියෙනවා කියලා. ඒ වගේම තමයි ඊට ප්‍රතිකාරත් එම පුස්කොළ පොත්වලම ලියා තිබෙනවා කියලා. බටහිර ඖෂධ මගින් ඩොපමීන් මට්ටම පාලනය කරනවා. නමුත් හෙළවෙද පංචකර්ම ශිරෝධාරා සහ දේශීය ඔසු මගින් ඔබේ ශරීරය ඇතුළෙන්ම සුවපත් වෙන්න උදව් කරනවා. පාකින්සන් රෝගය නිසා ඔබේ ජීවිතයම එපා වෙලාද? අතුරු ආබාධ නිසා දුක් විඳිනවද? බය වෙන්න එපා. අපි ඉන්නවා ඒ අඳුරු කාමරයෙන් ඔබව එළියටගෙන ඒ නිවී ගිය පහනට ආයෙත් ආලෝකයක් ලබා දෙන්න. ඔබ තනි නොවේ. ඔබේ ආදරණීය දූදරුවන්ටත් ඔබටත් අපි ශක්තියක් වන්නෙමු. ඉවසීමෙන්, ආදරයෙන් සහ නිවැරදි හෙළවෙද ප්‍රතිකාරයෙන් මේ ගමන ජය ගන්න පුරුවන්. ඔබේ ජීවිතය නැවත ආරම්භ කරන්න. අදම සුවසහන වෙදගිදරට පැමිණ වෙද මහතා හමුවන්න. අපි ඔබට සුවය පිරිණු හෙට දවසක් උදා කරන්නම්. තවත් මෙවැනි වටිනා දැනුම සඳහා දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත අපි හමුවෙමු සුවසහන වෙදගිදරින්.